හිරු කුමරු ආදරය ගෙනහැල්ලා කතාවට ආදරය කරන ඔයාලා හැමෝම ගොඩක් ආදරයෙන් පිළිගන්නවා වෙනද වගේම අදත් මගේ channel එකට. ඉතින් අදත් මගේ වීඩියෝ එක බලලා හොඳයි කියලා හිතනවා නම් මගේ channel එකට like කරන්න, comment කරන්න, share කරන්න, ඒ වගේම subscribe කරන්නත් අමතක කරන්න එපා කියලා ගොඩක් ආදරයෙන් ඔයාලගෙන් ඉල්ලීමක් කරනවා. මම අද වීඩියෝ එකෙන් ඔයාලට කියන්න බලාපොරොත්තු වෙන්නේ තවත් මේ කතාවේ සිද්ධ වෙන අලුත් සිද්ධියක් ගැන කියන්න. ඉතින් ඔයාලා දන්නවනේ දිනෙත්මින් තමන්ගේ හිත හදාගෙන පොඩ්ඩක් හංසනා එක්ක හොඳින් කතා කරන්න පටන් ගත්ත විතරයි කියලා. ඇත්තටම ඉතින් දිනෙත්මින්ගේ පුංචි අම්මා දිනෙත්මින්ට කියනවා ඔයා මේ කරන දේ වැරදි කියලා. මොකද එදා හංසනා ඇවිල්ලා දිනෙත්මින්ගේ පුංචි අම්මට කිව්වට පස්සේ තමන්ට මෙන්න මේ විදියට සලකනවා කියලා දිනෙත්මින් ඇත්තටම හංසනාට දිනෙත්මින් කරන්නේ මහා ලොකු වැරැද්දක් කියන එක දිනෙත්මින්ගේ පුංචි අම්මට තේරුණා. ඒක නිසා තමයි දිනෙත්මින්ගේ පුංචි අම්මා කියන්නේ දිනෙත්මින්ට ඔයා කරන දේ වැරදි කියලා. ඇත්තටම අනිත් අයට නැතුව ඇයි ඔයා එයාට විතරක් මේ විදියට සැර කරන්නේ හිත රිද්දන්නේ කියන එක. ඇත්තට ඉතින් ඒ වෙලාවෙදී කියනවා දිනෙත්මින්ගේ පුංචි අම්මා ඔය දෙන්නට ඔය දෙන්න ඕනයි තමයි. ඕන නිසා තමයි ඔයා ওই විදියට හැසිරෙන්නේ කියලා. ඉතින් ඒක ඇත්තටම දිනෙත්මින් පිළිගන්න ඕනේ. මොකද ඇත්ත කතාවත් ඒකමයි. නමුත් ඉතින් දිනෙත්මින් කරන්නේ කොහොම හරි තමන්ගේ හිත යටපත් කරගෙන හංසාගෙන් ඈත් වෙන්න උත්සාහ කරන එක. ඉතින් ඒක හිත හදාගෙන තමන් හංසනාගෙන් සමාව ගන්නවා කියලා හිතාගෙන තමයි බොහොම අමාරුවෙන් හංසනත් එක්ක මේ විදියට හොඳින් කතා කරලා මේ විදියට එළියට යන්න තීරණය කරේ. කොහොම වුණත් ඉතින් ඒ වෙලාවෙදිත් සිද්ධ වෙන්නේ හංසනත් එක්ක දිනෙත්මින්ට ගත කරන කාලය අඩු වෙන එකනේ. ඒ වෙනුවට ඔන්න එතෙන්ට එනවා දුලන. ඉතින් ඇත්තටම දුලන අහම්බෙන් තමයි හංසනා ඉන්න තැනට එන්නේ. ඉතින් දුලන ගොඩක් කල් ඉඳලා බලාගෙන හිටපු අවස්ථාවක් තමයි මේක. මොකද දිනෙත්මින්ට වගේම තමන්ටත් ආදරය කරන්න ලස්සන ගෑනු ළමෙක් ඉන්නවා කියන එක දුලනගේ හිතේ තියෙනවා. හැබැයි ඉතින් හංසනා තමයි ඒ මේ දෙන්නගේම ආදරය දිනාගත්තු කෙනා කියන එක මේ දෙන්නම දන්නේ නැහැ. කොහොම වුණත් ඉතින් දිනෙත්මින් මේ වෙලාවේදී ගියාට පස්සේනේ දුලන මෙතනට එන්නේ. ඉතින් කොහොම වුණත් හංසනා මේ වෙලාවේදී කියන්නෙත් නැහැ තමන්ගේ බොස් දිනෙත්මින් කියලා. ඒක නිසා කොහොම වුණත් දිනෙත්මින්ට මේ වෙලාවේදී මෙතෙන්ට එන්න ප්‍රමාද වෙනවා. ඒ ප්‍රමාද වීමත් එක්ක තමයි දුලන හංසනත් එක්ක කතා බහ කරමින් මෙතන ඉන්නේ. නමුත් ඉතින් ඔන්න අවසානයේදී දිනෙත්මින් මෙතෙන්ට එන්න නියමිතයි. ඒ එනකොට දකින්නේ දුලන හංසනා එක්ක කතා කර කර ඉන්නවා. ඇත්තටම ඉතින් දුලන මේ වෙලාවේදී හංසනා ළඟ ඉන්න බව, එයත් එක්ක කතා කරන බව දිනෙත්මින්ට කෝල් එකක් අරගෙන කියනවා. ඉතින් ඒ කිව්වත් දිනෙත්මින් කීයටවත් හිතන්නේ නැහැ මේ ඉන්නේ හංසනා කියන එක. නමුත් ඉතින් මෙතෙන්ට ආවට පස්සේ නම් දිනෙත්මින්ට හිතා ගන්න බැරි වෙනවා මේ වෙන්නේ මොනවද කියලා. ඇත්තටම ඉතින් තමන්ට දුලනට තමන්ගේ මේ ආදරවන්තිය දෙන්න පුළුවන් කමක් නැහැ කියලා තමයි හංසනා දෙන්න පුළුවන් කමක් නැහැ කියලා තමයි දිනෙත්මින් හිතන්නේ. ඉතින් මේ ගැන ඉදිරියට මොන වගේ දෙයක් සිද්ධ වේවිද කියලා දැනගන්න තවදුරටත් රැඳිලා ඉන්න මගේ channel එකත් එක්ක කියලා ගොඩක් ආදරයෙන් ඉල්ලනවා. ඔයාලට සුබ දවසක්.